අද අපි කතා කරන්න යන්නේ තවත් විශේෂ මාතෘකාවක් ගැන. ඒ තමයි අපගේ හදවත දුර්වල වන විට හදවත මගින් අපට දැනුම් දීමක් කරනු ලබනවා. අපි අපගේ ශරීරයේ සිදුවන වෙනස්කම් වලට සංවේදී නම් අපිට පුළුවන්ම වෙනස්කම් හඳුනාගෙන ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගෙන අපගේ වටිනා ජීවිතය අවදානමකට ලක්නු කර ආරක්ෂා කර ගැනීමට 2020 දී ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් තමයි මෙම වෙනස්කම් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ. අපි දැන් බලමු ඒ වෙනස්කම් මොනවද කියලා. අංක 1. පපුවේ ඇතිවන අධික වේදනාව. හෘද අකර්මණ්‍යතාවයක් නිසා ඇතිවන මෙම තත්වය ඇන්ජයිනා තත්වයක් ලෙස හැඳින්වේ. හෘදයේ සැලකිය යුතු ප්‍රදේශයකට ඔක්සිජන් සහිත රුධිරය සැපයීම අඩාල වූ විට මෙම තත්වය ඇතිවේ. මෙම වේදනාව දරාගත නොහැකි මට්ටමේ වේදනාවක් කියලා තමයි මෙම ඇන්ජයිනා තත්වයට මුහුණ දුන් රෝගීන් ප්‍රකාශ කරන්නේ. මෙම ඇන්ජයිනා තත්වය මුළු ජීවිත කාලයටම දෙවරක් හෝ තුන්වරක් ඇතිවේ. එම අවස්ථාවලදී අපි එය නිවැරදිව හඳුනා නොගතහොත් අපගේ වටිනා ජීවිතය පවා අපට අහිමි විය හැකිය. දෙවැනි ලක්ෂණය තමයි සීතල දහදිය දැමීම. සාමාන්‍යයෙන් අපිට දහඩිය පිට වෙන්නේ අපි වෙහෙස වූ අවස්ථාවල. නමුත් මෙහිදී තත්වය ඊට හාත්පසින්ම වෙනස් වේ. කිසිදු මහන්සියකින් තොරව දහඩිය පිටවීමක් වුවහොත් ඔබ සැලකිලිමත් විය යුතුය. මෙලෙස සීතල දහඩිය පිටවීම සිදුවන්නේ රුධිර නාළවල අවහිරතා ඇතිවීම නිසාය. හෘදයට රුධිරය පොම්ප කරවීමට වැඩි ශක්තියක් යෙදවීමට හෘදයට සිදුවේ. ඒ හේතුවෙන් තමයි ශරීරයෙන් සීතල දහඩිය පිටවෙන්නේ. සීතල රාත්‍රීන් වල පවා නිින්දෙන් දහඩිය පිටවනවා නම් හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු මුණ ගැසෙන්න. තුන්වෙනි කාරණාව තමයි ශරීරයේ දුර්වල වීම. යම් හේකින් ඔබට අසාමාන්‍ය දුර්වලතාවයක් ශරීරයට දැනෙනවා නම් එයද හෘද අකර්මණ්‍යතාවයක පෙරනිමිති විය හැකිය. මෙලෙස ශරීරයේ දුර්වලතාවයක් දැනෙන්නේ ශරීරයට ඔක්සිජන් සැපයීමට හෘදය හා රුධිර නාල අපොහොසත් වන විටය. අංක 4. හතිය. ඔබට වෙනදා මෙන් නොව අධික ලෙස හතිය ඇතිවනවා නම් එයද හෘදයාබාධයක පෙරනිමිත්තක් විය හැකිය. එලෙස හතිය ඇතිවන්නේ රුධිර නාළවල ඇති අවහිරතා නිසා පෙනහළු වලට නිසි පරිදි රුධිරය සැපයීමට අපොහොසත් වූ අවස්ථාවලය. අංක 5. හකුවල ඇතිවන වේදනාව. ඔබට හිතෙන්නට පුළුවන් හදවතේ ආබාධයකට ඇයි හකුරි දෙන්නේ කියලා. ඇත්තටම මෙලෙස හකුරි දෙන්නේ අපගේ රුධිර නාල ක්‍රමක්‍රමයෙන් අවහිර වන්නට පටන්ගත් විටයි. එම නිසා මෙම හකුවල වේදනාව කියන්නේ පපු ප්‍රදේශයේ ඇතිවන වේදනාව වගේම ඉතා සැලකිලිමත් විය යුතු අවස්ථාවක්. 6 වෙනි කාරණය තමයි නිතර උණ ගැනීම. මෙහිදී උණ සමග පපුවේ වේදනාව හා හතිය දවස් 2-10ක් අතර කාලයක් පවතී නම් එයද හෘදයාබාධයක පෙරනිමිති විය හැකිය. නමුත් උණ ගැනීම යනු බොහෝ රෝග තත්ත්ව නිසා ඇතිවිය හැකි රෝග ලක්ෂණයක්. උණ ගැනූ පමණින් අපට ඒ හෘදයාබාධයක් නිසාමයි කියලා කියන්නට බැහැ. වෙනත් රෝග තත්ත්වයක් නිසා වෙන්නත් පුළුවන්. 7 වෙනි කාරණය තමයි අධික මහන්සිය. ඉතා සුළු ක්‍රියාකාරකමක් කිරීමෙන් පවා අසාමාන්‍ය ලෙස ඔබට මහන්සි දැනෙනවා නම් ඒ ගැන දෙවරක් සිතා බැලිය යුතුයි. එමෙන්ම කිසිදු වැඩක් නොකරත් ඔබට මහන්සි දැනිය හැකිය. මෙසේ වන්නේ හදවතට ගමන් කරන රුධිර සැපයම අඩු වී හදවතට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණයද අඩුවීම නිසාය. 8 වෙනි කාරණාව තමයි දිගු හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම. ඒට හේතු වන්නේ හදවත දුර්වල වූ විට පෙනහළු වලට පවා ලැබෙන රුධිරය අඩුවීම නිසායි. මොකද පෙනහළු වලින් ඔක්සිජන් ලබා ගැනීමට හා පෙනහළු වල ක්‍රියාකාරීත්වය හොඳින් කරගෙන යාමට නම් පෙනහළු වලට හොඳ රුධිර සැපයීමක් අවශ්‍ය වේ. මෙලෙස රුධිරය නොලැබුණු විට පෙනහළු වලින් ගන්නා හුස්ම කෙටි හුස්ම වේ. මෙයද ඇන්ජයිනා තත්වය මෙන්ම හෘදයාබාධයකදී ඇතිවිය හැකි මූලික රෝග ලක්ෂණයක් ලෙස හැඳින්වේ. එබැවින් හුස්ම කෙටිවීම හෙවත් දිගු හුස්ම ගැනීමේ අපහසුතා මතුවහොත් නොපමාව වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය. අංක 9. නිින්ද නොයෑම. බොහෝ විට නිින්ද නොයාම යනු මානසික රෝග හෝ මානසික ආතතිය ඇති පුද්ගලයන්ට ඇති රෝග ලක්ෂණයක්. මානසික ආතතිය දිගු කාලයක් තිස්සේ පැවතීමද හෘදයාබාධ ඇතිවීමට හේතුවකි. එම නිසා යහපත් මානසික සෞඛ්‍යයක් නොපවත්වාගෙන යාමද හෘදයාබාධවලට හේතුවක් විය හැකිය. අවසාන ලක්ෂණය තමයි උදරයේ වේදනාව හා උදරයේ දැවිල්ලක් ඇතිවීම. උදරයේ වේදනාව යනු හේතු රාශියක් නිසා ඇතිවිය හැකි රෝග ලක්ෂණයක්. නමුත් හෘදයාබාධ ඇතිවීමට පෙරද උදරයේ වේදනාව හෝ දැවිල්ල ඇතිවිය හැකිය.
මෙම රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු මුණ ගැසිය යුතුය. ඒ වගේම තමයි මෙම රෝග ලක්ෂණ තියෙන පුද්ගලයන් වැඩිදුර පරීක්ෂණ සිදු කරගත යුතුය. ඊළඟට අපි බලමු හෘද රෝග හඳුනා ගැනීම සඳහා තිබෙන පරීක්ෂාවන් මොනවද කියලා. ECG එකක් කියන්නේ හෘද ස්පන්දනයේ අසමානතා හඳුනා ගැනීමට ඇති වෛද්‍ය පරීක්ෂණය. හෘද ස්පන්දනයේ කුමන හෝ අසමානතාවයක් තිබෙනවා නම් මෙමගින් අපට හඳුනා ගැනීමට පුළුවන්. ඒ වගේම තමයි එක්සර්සයිස් ECG. එක්සර්සයිස් ECG එකකින් බලන්නේ ශරීරයේ ක්‍රියාකාරී වෙද්දී, ඒ කියන්නේ ශරීරයේ වෙහෙස වෙද්දී හෘද ස්පන්දනයේ යම්කිසි අසමානතාවයක් දක්නට ලැබෙනවද කියලා. ඉහත පරීක්ෂණ දෙකෙන්ම වෛද්‍යවරයාට රෝගියාගේ රෝගී තත්ත්වය පිළිබඳව දැන ගැනීමට පුළුවන්. නමුත් නිශ්චිත නිගමනයකට එළඹීමට නම් තවදුරටත් පරීක්ෂණ සිදු කිරීමට අපට සිදුවේ. ට්‍රොපොනින් I හා ට්‍රොපොනින් T පරීක්ෂා තමයි හෘදයාබාධයක් හඳුනා ගැනීමට දැනට තිබෙන හොඳම පරීක්ෂණ. ට්‍රොපොනින් කියන්නේ හෘද පේශිවල ඇති ප්‍රෝටීනයක්. යම් හේයකින් හදවතට හානියක් සිදු වුවහොත් හෘද පේශ මගින් ට්‍රොපොනින් උදිරයට මුදා හරිනවා. එම නිසා රුධිරයේ ඇති ට්‍රොපොනින් I සහ ට්‍රොපොනින් T අගයන් බලා ගැනීමෙන් වෛද්‍යවරයාට රෝගය ගැන ඉතා ඉක්මනින් හා නිවැරදි නිගමනයකට එළඹීමට හැකිය. එමෙන්ම ඉක්මනින් ප්‍රතිකාර ආරම්භ කර ගැනීමටද හැකිය. ඊළඟට අපි කතා කරන්නේ කොරොනරි එන්ජියෝග්‍රෑම් පරීක්ෂණය ගැන. මෙය සාමාන්‍යයෙන් කරන්නේ ඉහත පරීක්ෂණ සියල්ල සිදු කර හදවත් රෝගියෙකු ලෙස තහවුරු වූ පුද්ගලයෙක්ගේ. මෙයින් සිදු කරන්නේ හෘදනාල අවහිර වී ඇති තැන් හරියටම හඳුනා ගැනීමයි. මෙහිදී සිදුවන්නේ රුධිර නාලයක් තුළින් ඩයි එකක් යවා ඒ ඔස්සේ හෘද නාලවල ඇති අවහිරතා හා හරියටම එම අවහිරතා ඇති ස්ථාන පිළිබඳ හඳුනාගෙන වැඩි දුරට ප්‍රතිකාර කෙරෙන්නේ කෙසේද යන්න තීරණය කිරීමයි. ඒ කියන්නේ සිදු කරන්න ඕනේ කුමන ආකාරයේ සැත්කමක්ද කියලා හරියටම තීරණය කරන්නේ මෙම පරීක්ෂණය මගින්. සැලකිය යුතු කාරණයක් තමයි මෙම පරීක්ෂණය නිතර කරන්න සුදුසු පරීක්ෂණයක් නෙවෙයි. මොකද මෙම පරීක්ෂණයේදී භාවිතා කරන ඩයි එක සමහර රෝගීන්ට ආසාත්මිකතා දක්වනවා. ඒ කියන්නේ සමහරුන්ට මෙම ඩයි එක ඇලර්ජික්. එම නිසා හෘද රෝගියෙක් ලෙස තහවුරු වූ වෛද්‍ය නිර්දේශයක් ඇති රෝගීන් සඳහාම පමණක් මෙම පරීක්ෂණය සිදු කරනු ලබනවා. හෘදයාබාධ සුව කර ගැනීම සඳහා සිදු කරන ප්‍රතිකාර හා සැත්කම් ගැන අපි ඉදිරියේදී තවදුරටත් කතා කරමු. මෙම වීඩියෝ එක ඔබට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඔබ සැමට ආයුබෝවන්.